අද අපි ජීවත් වෙන සමාජය තුළ ඉඩම් හිඟේ ආර්ථික අභියෝග, ආහාර ආරක්ෂාව සහ සෞඛ්‍ය ගැටලු දැඩි ලෙස දැනෙමින් පවතින කාලවකවානුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ වාතාවරණය මත එය සැලකිල්ලට ගනිමින් පර්චස් 15ක ඉඩමක වුවද වගා කර ජීවිතයේ ජය ගැනීමේ සංකල්පයක් පිළිබඳවයි මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් රැඳී සිටින්න වීඩියෝ අවසාන වන තෙක්ම. පර්චස් 15ක වගා කරලා ජීවිතයේ ජයගම කිව් සැනින් බොහෝ දෙනෙකුට විහිළුවක් වගේ දෙන්න පුළුවන්. නමුත් මේ විහිළුවක් නෙවෙයි සැබෑවක් බව නිම සංකල්පයේ ඇසූ සැනින් සිතනු නොඅනුමානයි. මිනිස් ඉතිහාසය බලද්දී පැහැදිලිව දකින්න පුළුවන් එක සත්‍යයක් තියෙනවා. මිනිස්සු හැමදාම දියුණු වුණේ අලුතෙන් දෙයක් හොයාගෙන හෝ තිබුණු දෙයක් අලුත් විදිහට ඉදිරිපත් කරලා. කලින් පොලට ගිහින් එළවලු ගත්ත මිනිසා අද සුපර් මාකට් එකට යනවා. කලින් ලිපියක් ලියලා දවස් ගණන් බලලා හිටපු මිනිසා අද තප්පර කීපයකින් WhatsApp පණිවිඩයක් යවනවා. අද දියුණුව කියන්නේ අලුත් දෙයක් හොයා ගැනීමක් නෙවෙයි. බොහෝ වෙලාවට තිබුණු දෙයක් අලුත් විදියට ඉදිරිපත් කරලා ඉදිරිපත් කිරීමයි. මෙම අදහස අද අපේ කෘෂිකර්මයටත් ඉතා වැදගත්. වගාවෙන් දියුණු වෙන්න බෑ කියන අදහසක් ඇත්තක්ද? අද බොහෝ දෙනා කියන දෙයක් තමයි එළවලු වගා කරලා දියුණු වෙන්න බෑ. වගාවෙන් ජීවිතේ ගොඩ යන්න අමාරුයි කියලා. නමුත් ප්‍රශ්නේ වගාව නෙවෙයි. ප්‍රශ්නේ වගා කරන විදිහයි, විකිනෙන විදිහයි. කලින් කාලේ වගා කරලා පොලට ගිහින් මැදිහත් කරුවන්ට අඩු මිලට දීලා ලාභය නැති වුණා. ඒත් අද ලෝකෙ වෙනස්. අද ගනුදෙනු කරුවන් වෙනස්. අද මිනිස්සු සෞඛ්‍යයට හිතකර විශ්වාස කළ හැකි නිවසටම ලැබෙන ආහාර හොයනවා. මෙතන තමයි අලුත් අවස්ථාවක් පැන නැගෙන්නේ. කෙනෙකුට වගා කරලා දියුණු වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. කෙනෙකුට හෙක්ටයාර් ගණන් වගා කළ යුතු නැහැ. කෙනෙකුට වගා බිම් විශාල වශයෙන් තිබිය යුතුත් නැහැ. එළවලු වර්ග 15ක් වගා කරලා වුවත් අලුත් විදියට හිතුවොත් දියුණු වෙන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ වගාවට වඩා ප්‍රවේශය. එක කාබනික වගාව. අද මිනිස්සු රසායනික ක්‍රමවලින් ඈත් වෙන්න තමයි ඕනේ. සෞඛ්‍යයට හිතකර විශ්වාස කළ හැකි පිරිසුදු එළවලු කාබනික වගා කරන එක එළවලු වල වටිනාකම වැඩි කරනවා. ඒ මෙයටත් විශ්වාසයටත් බලපාන දෙයක්. දෙක WhatsApp group එකක් හදා ගැනීම. අද වෙළඳපොළට යන්නේ නැතුව වෙළඳපොළ ගෙදරටම ගේන්න පුළුවන් කාලයක්. වගා කරන කෙනාට පුළුවන් WhatsApp group එකක් හදාගන්න. නිතරම ගනුදෙනු කරන පාරිභෝගිකයන් ඒකට එකතු කරගන්න. මෙතනදී වගා කරන කෙනා මැදිහත් කරුවා නෙවෙයි, ඍජු සැපයම් කරුවා වෙනවා. 3. එදිනට විකිණීමට තිබෙන එළවලු වල ඡායාරූප පළ කිරීම. උදේ හෝ හවස. අද තිබෙන එළවලු අලුතින් කඩපු එළවලු පිරිසිදු නවීන ඡායාරූප WhatsApp group එකට දාන්න පුළුවන්. ඡායාරූපයක් කියන්නේ වචන දහසකට වඩා බලවත්. මිනිස්සු දකිද්දිම විශ්වාස වෙනවා. 4. ඇනවුම් ලබා ගැනීම. ගෲප් එක තුල අද කැමති දේ කමෙන්ට් කරන්න. ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. මේ විදියට වගාවට පෙර හෝ කඩන්න පෙරම ඉල්ලුම දැනගන්න පුළුවන්. මෙතන නාස්ති අඩුයි. අනවශ්‍ය ලෙස පොළට ගෙන යාමක් නැහැ. විකිණයට බවට විශ්වාස තියෙනවා. 5. නව එළවලු නිවසටම ගිහින් දීම. අද කාර්යබහුල ජීවිතේ පොළට යන කාලයක් නැහැ. පිරිසු බව ගැන සැකයි. එතනදී නිවසටම බෙදා හැරීම විශාල වටිනාකමක් වෙනවා. ඒ වගා කරන්න කෙනාට විශ්වාසය ගොඩනගන්න, ස්ථීර පාරිභෝගිකයන් හදාගන්න, දිගුකාලීන ව්‍යාපාරයක් ගොඩනගන්න උදව් කරනවා.
මේ වගාවක් විතරක් මේ ව්‍යාපාරය. මෙම ක්‍රමය තුළ වගාව තියෙනවා, තාක්ෂණය තියෙනවා, ගනුදෙනුකරුවන් එක්ක ඍජු සම්බන්ධය තියෙනවා. ඒ නිසා මේක එළවලු වගා කිරීමක් විතරක් නෙවෙයි, නවීන කෘෂි ව්‍යාපාරයක්. අද දියුණු වෙන්න අලුත් දෙයක්ම හොයන්න ඕනේ නැහැ. අපේ ගමේ තිබුණු වගාවම අලුත් විදිහට හිතලා අලුත් විදිහට ඉදිරිපත් කළාම දියුණුව වෙන්න හැකි වෙනවා. එළවලු වර්ග 5ක් වගා කරලා නිවැරදි ප්‍රවේශයක් තියෙනවා නම් කෙනෙකුට ගෞරවනීය ස්ථීර සාර්ථක ජීවිතයක් ගොඩ ගන්න පුළුවන්. දියුණුව කියන්නේ ලොකු දේවල් වලින් නෙවෙයි. අපි කරන දේ අලුත් විදියට කරන එක.